ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා ඔබ හැමෝම අපේ channel එකට. ඉතින් අද ඔබ දන්නවා ඇත්තටම කනගාටුදායක දවසක්. නන්දා මාලිනී ගැන අද නන්දා මාලිනී 2026 පළවෙනි මාසේ 22 වෙනිදා අද ඉතින් නන්දා මාලිනිය ඇයගේ අවසාන ගමන ජීවන ගමන ඉවර කළා. අප හැමතෙම 1962 ඉඳලා 62 ඉඳලා ඇත්තටම අද තමයි නන්දා මාලිනී මහත්මියගේ 83 වෙනි උපන්දිනය දෙන්න තිබුණේ 1943. ඉතින් අය අපෝ දාලා අද යනවා. ඉතින් තාම ශෝකාකුල දවසක් රජයේ නිවාඩු රජයේ ශෝක දින 3ක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා මේ රජය. ඉතින් අතර වශයෙන්ම නන්දා මාලිනී කියලා කියන්නේ මෑත ඉතිහාසයේ අලුතෙන් හිතන්න මිනිස්සුන්ව පුරුදු කරපු පහුගිය අවුරුදු 30 ගානකට උඩදී ලංකාවේ ඇති වෙච්ච 88 89 කැරලි කෝලහල සමය අපි කියනවා ඒකට මේ ඉන්කර්ෂන් එක විප්ලවීය සමය ලංකාවේ UMP ආණ්ඩුවේ උන්ට නම් භීෂණ සමය ඒක ඒ කාලය ඇතුළත නන්දා මාලිනීගේ පවන තුලින් රටේ සංගීත ශාස්ත්‍රය වගේම මේ රටේ සමාජීය දේශපාලන සමාජීය සංස්කෘතිය තුල මිනිසුන්ගේ භාවමය චින්තනය විප්ලවයක් කරන්න පාදකුණු සංගීත වැඩසටහනක් තමයි පවන එක සහ පවන දෙක කියලා කියන්නේ. එතකොට මේ ලංකාවේ හිටපු පරගති ජාතිය ගැන හිතන්නේ නැති බඩගොස්තරවාදී ධනවාදී දේශපාලකයන්ට විරුද්ධව ඇය හඬක් නැගුව රටේ ඉන්න අපි කියන්නේ මියුසික් සංගීත යශෝරාවේ අම්මා අපේ සංගීත ශ්‍රේෂ්ඨයේ මව විදිහට අපට හඳුන්වන්න පුළුවන් අය. කෙසේ වෙතත් ඇයගේ පුද්ගලික විස්තර ටිකක් කියන්න මම මේ වෙලාවේ තීරණය කරා. මොකද මට ලැබුණු තොරතුරු අනුව ඇයට දුවරු දෙන්නෙක් ඉන්නවා. වරුණි සරෝජා සහ අමා සරදා කියන දුවරුන් දෙන්න. ඒ වගේම ඇයගේ ස්වාම පුරුෂයා පළවෙනි කසාදේ සහ කපාරේ කසාද බැන්දේ සුනිත් ගෝකුල මහත්මයා. එතකොට ඇත්තටම මේ සුනිත් ගෝකුල මහත්මයා කියන මේ ඇත්තටම කියනවා නම් මේ පිරිමි තමයි තිරිසන්නු මේ ලෝකයේ ගෑනුන්ව විනාශ කරන. බොහෝ විට පිරිමි කියන જાතිය විශ්වාස කරන්න බෑ. මම ඒක ඇත්ත කියනවා. අත්දැකීම් සහිතව කියන්නේ. සුනිත් ගෝකුල මහතා නන්දා මාලිනීගේ ආශ්‍රමයට ආවා. පුෂ්පලතා සුබසිංහ කියලා ඇයට වඩා ගොඩක් බාල, උට වඩා ගොඩක් බාල සංගීත ඉගෙන ගන්න ආපු ශිෂ්‍යාවක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඊට පස්සේ නන්දා මාලිනීව අතෑරලා ගියා යන්න. ඇයට අවුරුදු මම හිතන්නේ මේ අවුරුදු 30ක වගේ ගෑනු කෙනෙක් ඉන්නවා, ගෑනු ළමෙක් ඉන්නවා. මේඝා මල්හාරි කියන බාත් කණ්ඩ දුවක් අර පුෂ්පලතා සුබසිංහ කියන ගැහණියගේ ඈත් සංගීත ගුරුවරයෙක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ තරම් සංගීත ශාස්ත්‍රයට මේ තරම් සංගීතයට මේ තරම් ප්‍රතිපත්තිගරුකව රටේ අයිකොන් එකක් වගේ හිටපු කාන්තාවක් එක්ක මේ සුනිත් ගෝකුල කියන මේ තිරිසන් පිරිමියට ජීවිතේ ලස්සනට ගෙවන්න ඔහු පින් කරලා තිබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් නැවතත් මම කියන්නේ අපි කොච්චර කතා කරත් ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරයේ ඔබයි සෞම්‍ය හිරු කිරණ ගිම්හාන කාලේ. ඉතින් ජීවිතේ මා දකින්නේ ඔබම පමණයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. නන්දා මාලිනී අම්මේ ඔබ අපට සංගීත ශාස්ත්‍රයේ මවක් වූවා. ඔබට අප ජීවන ගමනේ මවක් වූවා. ජාතියට මවක් වූවා. සංගීත ශාස්ත්‍රයට සංගීත සංස්කෘතියට දේශපාලන සංස්කෘතියට දේශපාලන දර්ශනවාදයට සංගීතමය භාවමය චින්තනයෙන් සංගීතයේ ඇසුරෙන් දේශපාලන සමාජීය විප්ලවයක් කරපු අම්මා කෙනෙක් ඔබට සුබ ගමන් ඉතාම ඉමෝෂනල් අවස්ථාවක් මේක. නමුත් කරන්න දෙයක් නැහැ. මේක තමයි ඇත්ත. අපි කාටවත් මුණ දෙන්න සිද්ධ වෙන ඇත්ත මේ ලෝකේ.
අපි කවුරුත් ආවොත් දාලා යනවා. අපි දන්නේ අපේ ඇඟ ඇතුලේ මොන තරම් දරුණු ලෙඩ රෝග තියෙනවද කියලා මොන මොහොතේ අපිට යන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඈත් ඔය ගම්මනම තමයි හෙට මටත් යන්න වෙන්නේ, හෙට ඔබටත් යන්න වෙන්නේ, හෙට දවසක කවදා හෝ දවසක මේ ලෝකේ. ඉතින් අද ඇය බොහොම චාම් ලෙස සාරියක් ඇඳගෙන සාරියකින් සුදු සාරියකින් අඳලා හැන්දෑව 3:00ට අර බොරැල්ලේ සුසාන භූමියේදී ආදාහනාගාරයේදී දැවිලා අලු වෙලා පිච්චිලා වාතලයට මුසු වෙනවා ඇගේ පරමාණු අණුක කොටස් ටික. ඉතින් මේක තමයි ලෝකයේ ඇත්ත ස්වභාවය. මේ තුලින් අපිට ගන්න තියෙන එකම දෙයයි ලෝකේ අනිත්‍යයි, ලෝකේ අනිත්‍යයි, ලෝකේ අනිත්‍යයි. ඒ නිසා අපට ඇගේ සංගීත දෙවිය අගයමු, ඇගේ සංගීතයේ රස විඳිමු, ඇගේ සංගීතයෙන් අපේ ලෝකෙට මේ රටට ආදරය කරන්න කියලා කියපු ඒ රත්තරන් වැකි ටික අපි අහමු. අපේ රටට, අපේ දෑයට අපි ලෝකෙට ආදරය කරමු. ඔබ මොන රටක හිටියත් ප්‍රශ්නයක් නැහැ. අපි ලෝකෙට ආදරය කරමු. ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒගේ පුද්ගලික විස්තර පිළිබඳව ඉතාම කුඩා යම්කිසි පොඩියට මම මේ එක්ස්ප්ලেইন කරේ. මොකද මට දැනගන්න ලැබුණු කරුණු අනුව මම ඔබට එක්ස්ප්ලেইন කරේ. ඉතින් මේක ඇට කරන ට්‍රිබියුට් එකක්, මේක ඇට කරන උපහාරයක් කියලා මම හිතපු නිසායි මම එහෙම කරේ. මොකද ඇය ගැන කොච්චර මරුණ පස්සේ කෙනෙක් ගැන ඊ වර්ණනා කළ වැඩක් නැහැ. මැරෙන්න ඉස්සෙල්ලා තමයි යාව ඒගොල්ලන්ගේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ තවත් ඉන්නවා ලංකාවේ, තවත් ඉන්නවා අග්‍රගණ්‍ය කලාකරුවෝ. ඉතින් තවමත් 14ක් ඉතුරු වෙලා තියෙනවා. අපි අපේ රට රැකගනිමු. ඒක තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් ගිහින් එන්නම් ආයිපොන් ජය වේවා. අපි වෙන මාතෘකාවකින් ඉදිරියේදී අපි කතා කරමු, හම්බෙමු. ඒක තමයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ අපිට අපේ සංගීතය, අපේ රට, අපේ දය. ඉතින් අපි ඒක රැකගනිමු. කොහොම හරි. ජය වේවා.